උදෑසන ආලෝකයේ උත්සවයෙන් පරතම පල එක් කොටස ලෝකතාව වසිතෙන් දිහේ සිටි 14 දිව්‍යන් වහන්සේ ඊශ්වරයාලයට දෙන තුන්වෙනි උත්සවයේ පරතම පල උත්සවයේ ඒ අස්වැන්නේ නිලුම් ආරම්භයේ සන්තාන් කරන පූජනීය සමරුමක් වූ අතර ඊශ්වරයාලී වාර්ෂික ජීවිතය තුළ සංගව තබූ ගැඹුරු අධ්‍යාත්මික සතියක් හෙළි කළේය. මෙම උත්සවයේ පැවැත්විය යුතුව තිබුණින් නැඹුල ඒ දේශයට ඇතුළු වූ විට ලෝකතාව වසිතන දිහැ යන්නේ එයින් අදහස් කළේ කාන්තරේ නව පොරොන්දු දේශයේ පමණක් එය පැවැත්විය හැකි බවයි. එය වසර ඉතාමත් මුලින් ඉදුණු දානයයි. එනම් මුලින්ම බීරල දානයේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔප්පු කළ මහතා විය. පළමු සහ හොඳම දේ ඔප්පු කිරීම මෙම කෝරියාව හොදෙක් සම්පොරදයක් නොව සේම ආශිර්වාදයක්ම සේම අස්වන්නේකම සහ සේම සැපයුම්කම දිව්‍යන් වහන්සේගෙන් පමණක් ලැබෙන බවට වූ පාපොච්චරණයක්. පරතම පල උත්සවයේ සෑම විටම සබිත් දවසින් පසු දැනට යෙදුණි. එය මහන්නදම රටේ සතිය තුළදී ස්ත්‍රීරිදා දෙනෙක් පැවැත්වීමක් විය. මම උදෑසන ඊශ්වරයාල සෙනඟ බීරල අස්වැන්නේ මුළුම් කපුමෙන් කපන ලද කරලා මටියක් එනම් ඕමරු පෙරමුණයක් පූජකයා වෙත ගෙන ආවයි. මෙය එක ගහේ පූජාවක් නෙවෙයි. එය ජාතික පූජාවක් වී. බීරල ගෙනෙන් ලැබුවේ දිව්මලිගව බලධාරීන් සහ සිනහඩරණය විසින් තොරගත් කතකින් දිව්මලිගව බලධාරීන් සහ අධිකරණ සභාව විසින් තොරගත් කතකින් අස්වැන්නේ ගෙනෙන ලද. අසල කතාවත් අසාර්ථක වුවොත් ඔවුන් යුරකාවන මෞබදේශයෙන් හා ගල්ලියෙන් එය ගෙනෙන ඇති. නමුත් එහි අරමුණ වයේ සේම වෙටම මිනිසුන්ට එකරස් වූ උත්සවය නැරඹීමට තේරම් සමීප කතෙක් සොයා ගැනීමයි. බිරල කැපීමට පෙර අදවිතී පිරිසිද්ධ චරිතරයක් සිදුවියේ. හිරිබස් යන විට එය නව දවස ආරම්භයේ සලකුණු කළේ මහසභා මණ්ඩලය විසින් පත් කරන ලද මිනිසුන් තිදෙනෙකු තොරගත් කතට ගියහ. ඔවුන් ඉදුණු බිරල රත්ලුණු වලින් සලකුණු කළ අතර තොරගත් දනු මොනවාදේ සේම දෙනටම දැකගත හැකි විය. ඉන්පසු ඔවුන් සිනගගෙන් තෙන් වරක් ඇසෙනද. හුරු බස් ගියේද. මේ දැකෙත්තෙන්ද මේ කොඩියටද. සේම අවස්ථාවකදීම සිනග හයියෙන් ඔව් යැයි ප්‍රතිචාර දක්වුව. මේ නීතිය සෑම විස්තරයකම නිවැරදිව අනුගමනය කරන බව සාතික කළ අතර ඕනෑම විවාදයකට ඉඩක් ඉතුරු කළේ නැත. හිරිබස් ගස් නව දවස ආරම්භ වූ පසු බිරල කැපු කඩුවල තබා ඇති. කාලගුණයේ කෙසේ වෙතත් කැපීම සිදුවියේ. සුළු සහිත නම් වස සහිත නම් හයි සබිත් දවස වුවත් කැපීම සිදුවියේ. මොන්ද මෙකිනසදයුත් පළමුුවන්නේ දිව්‍යන් වහන්සේට අයත් වූ අතර උන්වහන්සේගේ කොටස් පිරිමිද කළ නොහැකි විය. මම බිරල දුම්මල ගවට ගෙන එන ලදී. එහිදී ඒ සකස් කරන ලද සුළුගොස් පිලිස්සල් තුළ සොවඳදම සමග මශ්‍යර කරන ලදේ. ඊළඟ උදෑසන පූජකයා මෙම තන් කරලා මෙටේ ඔසවා දේශවන් 4ටම ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒ ඔසවා සිල්වයි උන්වහන්සේ දේශීය ස්වාමින් වහන්සේ සැපයීම ස්වාමින් වහන්සේ සහ අස්වැන්නේ ස්වාමින් වහන්සේ ලෙස පිළිගැනිමින් කරලා මෙටේ සමග ශුද්ධ ලියවිල්ලට අනුව පූජාවක් අවශ්‍ය වූයේ අවුරුද්දක් වයසට කළ නීති පිරිම් බැටළු පෙටුවක් දෙවන පූජාවක් ලෙසද එය සමග තුළ මශ්‍යර කළ සහන් පෙටවලින් සිදු දානයේ පූජාවක් සහ පණ පූජාවක්ද අවශ්‍ය විය. මෙම උත්සවයෙන් පසුව පමණක් ඊශ්වරයාලේ ඕනෑම කෙනෙකුට නව අස්වැන්නේ කීමට හැකි විය. කරලා මිටේ සිල්වා පිළිගන්න තොර කිසිදු රටයක් පොළොස්සන ලද දානයක් හා නොවීම ඇට වර්ගයක් රැස බැලීමට නොහැකි විය. මෙම සීමාව ඔවුන්ට සිහිපත් කළ අස්වැන්නේ පළමුව දිව්‍යන් වහන්සේට අයත් බවයි. කරලා මිටේ සිල්වීම් ජාතික කෝරියාවක් විය. පූජ්‍යකයා එක පවුලි සඳහා තැන් කරලා මිට සිල්වයි නැත. එක් පදු කතකින් එක් වරක් සිල්වා එක් ඕමරු පෙරමුණයක් සමස්ත ජාතියම නියෝජනය කළේය. සෑම ගොවයකම සෑම කතකම සෑම ගහයකම සහ සෑම අනාගත අස්වන්නේකම එයට අයත් වී. මෙම පූජාව මුළු දේශයම ශුද්ධ කළේය. පූජ්‍යකයා එම කරලා මෙටේ ඔසවන මහතා ඊශ්වරයාලේ සමස්ත අස්වන්නම ආශිර්වාද ලත් ලෙස සලකුණු වී.
පාර්ථම පළවල තෙරම් සරල නමති ගැඹුරය ඊශ්වරයාලේ දිව්‍යන් වහන්සේට පළමු සහ හොඳම දී දුන්න පළමු වෙන්න උන්වහන්සේට අයත් නම් ඉතිරි අස්වෙන්නේ ආශිර්වාද කරන ඇතැයි විශ්වාස කරමින් බොහෝ කතාවත් තවමත් කළ පිහියෙන් හෝ අවනිශ්චිතව තිබේදී ඔවුන් මුලින්ම දානය ගැන ආහ. ඉතිරි පිළිබඳ කිසිදු සහතිකයක් නැතිබෝ විට ඔවුන් පළමු වෙන්න ඔප්පු කළහ. මේ විශ්වාසය කොත්තෝ සහ දිව්‍යන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ රැඳ පැවතුම කෝරියාවක් විය. කරලා මිටේ සිල්වමින් ඔවුන් පිරිසිද්ධිය පරිකාශ කළ අපගේ දේශය අපගේ වස අපගේ වර්ධනය සහ අපගේ අනාගතය අප සියල්ල ඔබට නායගත් වීම. මෙම උත්සවයේ සෑම විටම ඉරිදා දිනක සිදුවේ. නමුත් ලෝ කතාව වසතුන් හා සඳහන් සබිත් යන වචනය තීරුම් ගැන සුද්ධ ස්වරම් සහ පරිස්වරම් අතර දිගු කලක් තිස්සේ මතභේදයක් පැවතුණි. සුද්ධ ස්වර තාර්ක කළය සබිත් යන සොත්පත් සබිත් දවස බවයි. එබැවින් පාර්ථම ඵල සෑම විටම ඉරිදා දැනට යෙද ඇති. පරිසර තාර්ක කළය සබිත් යන මහන්නදම රටේ උත්සවයේ පළමු ශුද්ධ දවස බවයි. එබැවින් පාර්ථම ඵල ඕනෑම සතිය දිනක යෙදිය හැකි බවයි. මෙම විවාදයේ සිතුවර්ෂ ගණනාවක් පවතිනි. කෙසේ වෙතත් බොයබලන්කොළ රටෝ පැහැදිලිවම ඉරිදා දින පැවැත්වීමට සහාය දැක්වේ. එනම් සොත්පත් සබිත් දවසින් පසු දවස. එම ඉරිදා දවස අනුවක් මේ අර්ථය ගැන අපි හෙට අධ්‍යයනය කරන්නමු. යස්වාන්සිගේ කාලයේදී පාර්ථම ඵල උත්සවයේ සෑම විටම ඉරිදා දිනක සමරනු ලැබුවේ සුද්ධ ස්වරම් චරිතරය පාලනය කළ අතර සබිත් දවසින් පසු දවස සොත්පත් සබිත් දවස ලෙස අර්ථකථනය කළ බැවින් බිර්ලා සිනිසුරෝද සවස් කප මුළු ජාතිය වෙනුවෙන් ඉරිදා උදෑසන සිල්වහ. පරිසර ඊට එකඟ නව සතිය දිනකු අවශ්‍ය වුවද ඔවුන්ගේ අනුවදේ දිව්මලිගව කිසි විටකත් පරයෝගිකව කාර්යාත්මක නොවී ඓතිහාසිකව කෙරෙවී හැතෝ ද්‍රමුරුන් විසින් දිව්මලිගව විනාශ කළ විට මෙම උත්සවයේ හදිසියෙම අවසන් වී දිව්මලිගවේ නොමැතිව සෙල්වීම පූජාවක් තිබිය නොහැකේ. පූජ්‍යෙක් තනතුරු අවසන් වේ පූජා නතර වේ සහ පූජ්‍යාසනය ඉවත් කරන ලද. මෙයින් පස් රුබ්බර සකුතුමගේ අචරුවන් සමග පාර්ථම ඵල උත්සවයේ පරතස්ථාපනය කළ නමුත් බිර්ලවල සැබෑ පූජාවක් කිරීමට අවසර දුන්නේ නැත. ඕර්තොඩොක්ස් යුදෙවුවන් තවමත් ඔමර ගණන් කරත් පොන්තක්ස්තිය දක්වා වූ දින 50 නමුත් සැබෑ පාර්ථම ඵල උත්සවයේ පැවැත්විය නොහැකි මන්ද ශුද්ධ ලියවිල්ලට අනුව දිව්මලිගව පූජ්‍යෙක් පක්ෂයේ සහ පූජ්‍යාසනය අවශ්‍ය වී පාර්ථම ඵල උත්සවයේ දිව්‍යන් වහන්සේගේ විශ්වාසවන්තකම සැමරුමකි. ඒ අස්වෙන්නේ ආරම්භයේ පළමු සහ හොඳම දී ඔප්පු කිරීම සහ ජීවිතයේ දිව්‍යන් වහන්සේගෙන් පමණක් පැමිණෙන බව පිළිගැනීම සලකුණු කළේය. ඒ කත්වයේ විශ්වාසය සහ කැපවීම පිරිසිද්ධ කෝරියාවක් වේ. ඊශ්වරයාලේ තමන්ගේ පළමු වෙන්නේ දිව්‍යන් වහන්සේට දෙමින් ඉතිරියට උන්වහන්සේට ආරාධනා කළහ. පළමු කරලා මිටේ සිල්වමින් සීම අනාගත ආශිර්වාදයක්ම උන්වහන්සේගේ අතින් ලැබෙන බව ඔවුන් පරිකාශ කළහ. පාර්ථම ඵලවල අනවක මේ අර්ථය විශේෂයෙන්ම නැවත නැගිටීම සමග එහි සම්බන්ධය ගැන අපි හෙට අධ්‍යයනය කරන්නමු. යොචිරුව පිරිමිනි පියනන සීම ආශිර්වාදයක්ම ඔබගේ අතින් ආරම්භ වන බව පාර්ථම ඵල උත්සවය තුළින් අපට ඉගැන්වීම ගැන අපි ඔබට සුත්තිවන්ත වීම. කත්වයෙන් හා විශ්වාසයෙන් අපගේ ජීවිතවල පළමු හෝ හොඳම දී ඔබට පූජා කිරීමට අපට උපකාර කරන්නේ. සෑම කාලයකදීම ඔබගේ සැපයුම් පිළිගැනීමට සහ ඔබ ආරම්භ කළද ඔබ සම්පූර්ණ කරන බවට ඇති විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට අපට උගන්වන්න. කරලා මෙටයි ඔබ ඉදිරියේ ඔසවන විටමින් අපගේ හදවතද නමස්කාරයෙන් නැගී සිටීවේ. කොරස්තස් වහන්සේගේ නමෙනි. ආමීන්.